ගිනිරාවක් නැගුණා රන්මැණිකේ මල් එළුවා ඔයරු පෙර දවසේ රජුන් නෙළු ශෛල කලාවද ඔයරු සීගිරි පිටු සිතුවම් පෙරදු ඔයරුව කාටද සුදුරු කහමල්ලක් සැලුණා රන්වන් දෑතක් පෙනුණා ගිනිරාවක් නැගුණා රන්මැණිකේ මල් නෙළුවා සැලුණා රන්මන් දෑතක් පෙනුණා ගිනිරාවක් නැගුණා රන්මැණිකේ මල් එළුවා රන්මැණිකේ මල් එළුවා රන්මැණිකේ කොපුඩි මල් නෙළුවා දැන් ළඟයි නත්තල් ළඟයි අලුත් අවුරුදු ළඟයි ආයේ මේ පැත්තට එන්න හම්බ වෙයි දන්නේ වෙනකොට අපි ජීවත් වෙයි දන්නේ නැහැ නේද ලබන නත්තලත් සිංහල අලුත් අවුරුද්දක් සියලු දෙනාම සාක්කුවට සල්ලි ගොඩක් පිරලා සතුටෙන් සමගින් සමාදානෙන් ජීවත් වෙන්න ඕගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වගේ ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට බුදු සරණයි ජේසු පිටයි ජය වේවා මල්ලි අපුඩිය දෙන්න මන් සකුරා රේන්ජ් කොළඹගේ ප්‍රදීප් සංගීත මණ්ඩල සියලු දෙනාම ජය වේවා ජේසු පිටයි අපේ ආදරණීය ගායකයා ලක්ෂ්මන් හිල්මි මහත්තයාට ලබා දෙන හොඳ හත් ප්‍රසන්නාදයක් කොමාගමේ බොහොම ඉසෝතේ කවදාවත් මේ දෙන්නේ නැති අමරණීය කටහඬක් ලක්ෂ්මන් හිල්මි තමයි වේදිකාවට සමදුන්නේ ඊළඟට වේදිකාවට ගොඩවන්නේ අද ප්‍රසංගයේ ආරාධිත පළමු ගායන ශිල්පිනිය ඔබේ ගමෙන් හෝමාගමින් බිහිවිච්ච ආදරණීය හඬක් තමයි ඊළඟට වේදිකාවට එන්නේ මෙම ගායිකාවට අනුග්‍රහය දක්වන්නේ අද දවස තුල මෙම කලාපයේ සභාපති මෙම සංස කලාපයේ සභාපති අතුල ගී කියනගේ මහත්තයා එහෙමනම් වැඩි කතා නැතුව ආරාධනා කරමු ඔබේ ගමෙන් බිහිවෙච්ච අපූර්ව ගායිකාව ප්‍රාර්ථනා ජයතිලක ලබා දෙන්න හොඳ ප්‍රසන්නාදයෙන් පිළිගන්න මේ ප්‍රාර්ථනා ජයතිලක මතකයේ සිවනෙලි නටබුන් අතර
හොඳයි අපේ ස්තුතිය අපි මේ මොහොතේ පිරිනමන්න ඕනේ විශේෂයෙන් සනස ව්‍යාපාරයට මේ ලබා දෙන අවස්ථාව වගේම මේ දෙන සතුට වගේම අපේ කලාප සභාපති අතුල ගී කියනගේ මහතාගේ අනුග්‍රහකත්වයත් එක්කයි ගායිකා ප්‍රාර්ථනා ජයතිලක අද වේදිකාවට ආවේ බොහොම අපූර්වට ගායනා කරාට බොහොම ස්තුතියි ප්‍රාර්ථනාට අපි තවත් ගීතරුවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්න ඈ වෙත යන්නයි සූදානම් වෙන්නේ ඒ අතරේ මතක් කරන්න ඕනේ අපේ ආරක්ෂාව සහතික කරමින් ඉන්න හොමාගම පොලිස් ස්ථානාධිපතිතුමාන් ඇතුළු පොලිස් නිලධාරී මහත්වරුන්ගේ රාජකාරිය ඉටු කරන්නට අපි අවස්ථාව සලසා දෙනවාද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ. එහෙම නොවන තාක් මේ ප්‍රසංගය අපිට බොහොම හොඳින් පවත්වාගෙන යන්නට පුළුවන්. පිට මිනිත්තු කිහිපයකට පෙර තිබුණු තත්වයෙන්ම මේ ක්‍රීඩාංගණය පවතිනවා නම් ඒ කියන්නේ හැමෝම මේ වේදිකාව පැත්තට අවධානය දීගෙන මේ ප්‍රසංගයේ සතුට භුක්ති විඳිනවා නම් ඒ තමයි අපේ බලාපොරොත්තුව. ඒ තමයි මේ සනස මේලාවේ බලාපොරොත්තුව කියන එක අපි කියන්න ඕනේ. නිසා අයියලා මල්ලලා ඔක්කොටම කියන්නේ බොහොම සතුටින් මේ කාලය අපි ගත කරමු. කාටවත් වචනකින්වත් කරදරයක් නොවි අපි අපේ සතුට උපරිමයෙන් භුක්ති විඳමු කියන යෝජනාව ආරාධනාව ඔබට කරමින් සකුරා රේන්ජ් එක ඒ කියපු සුපිරිගී හඬ මේ වේදිකාවට කැඳවන්නටයි බලාපොරොත්තුව. ඇය මෙරට ප්‍රසංග වේදිකාවට එමත් නැත්නම් ගායන ලෝකයට අවතීර්ණ වූ දා පටන් ඇයගේ ජනප්‍රියත්වය එක ලෙසම හැම කලකම පවත්වා ගන්නට ඇය සමත්කම් දැක්වුවා. එදා තුරුණු ශක්තියෙන් අප ඇය හඳුනාගත්තාසේම අදටත් තරුණයේ ගී හඬක් ලෙස ඇයගේ ගී හඬ මෙරට බොහෝ ගීත දර්ශකවල ඉහළින්ම පවතිනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඇය සුභානි හර්ෂණී මුතුකුමාරන අද අජිත් මුතුකුමාරන ඇතුළු සකුරා රේන්ජ් සමගින් මෙලෙස ගීතවත් වනවා.
සනසමේල අපි ඊයරෑ පටන් අරගෙන තුන්වෙනි දවස අද පාන්දරටත් ඇවිල්ලා ඒ කියන්නේ හතරවෙනි දවසේ මුලටත් අපි ඇවිල්ලා ඉන්නේ එවනේ කොළඹ ගෑයා හරි අපි අද රාත්‍රියේ තායත් හම්බ වෙන්න ඕනේ මේ වේදිකාවේ මේ ක්‍රීඩාංගණයේ ඉඳගෙන විශේෂයෙන් මතක් කරන්න ඕනේ අදත් සන්ධ්‍යා වාගේ ඔබේ දරුවන්ට අදත් පවුල් පිටින් ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්න නිසා මම කියන්නේ ඔබේ දරුවන්ට සතුටු වෙන්න අවස්ථාවල් ඕන තරම් මේ ක්‍රීඩාංගණයේ තියෙනවා ඒ සතුට භුක්ති විඳින්න සනස එක්ක ගනුදෙනු කරනවා වගේම අපි ඔබට ආරාධනා කරනවා ඒ වගේම සනසත් එක්ක එකතු වෙමු එකතු වෙලා අපිත් ඉස්සරහට යමු සනසත් ඉස්සරහට අරගෙන යමු කියන යෝජනාවත් අපි කරන්න කැමතියි ඒකත් එක්ක සුවානි හර්ෂණි කියන්නේ තවත් අපි ඉල්ලුවොත් ලස්සන ගීපෙලක් ගයන්න පුළුවන් ගායිකාවක් ගයන්න ගී තියෙන ගායිකාවක් ඉතින් ඇයි අපි ඇයට දැන් සමු දෙන්නේ ඇය තාමත් අපි එක්කයි ඒ ගී හඬ අපි යලිත් අහන්න ඕනේ ඊට පෙර ආතුව මතක් කරනවා ඊටම කෙටියෙන් උනත් අපේ හෝමාගම මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමන් ඇතුළු සියලු නිලධාරී මහත්වරුන් රාජකාරිය අපිට නොපිරිහෙලා ඉටු කර දෙන ඔබේ ශක්තියට අපේ ප්‍රණාමය මෙන්න එමනම් සකුරා රේන්ජ් සමගින් යලිත් සුභානි හර්ෂණි
සුභානි හර්ෂණී එලිසින් සමුගන්නේ සනසමේලා මේ අපේ ප්‍රසංගයෙන් අපි හොඳත් බලසන්නාදයක් ඇයට ලබා දෙමු. අය දවසක මේ විදියට අපි හමු වෙමු. තව සින්දුවක් ඕනේ. අපේ තව සින්දුවක් ඉල්ලනවා කොළඹගේ. අපේ සම්බන්ධීකරණ කරන්නේ කොළඹගේ අමින්ද කොළඹගේ එතුමන්ගේ ඉල්ලීමක් අපිට අහක දාන්න අමාරුයි. මොකද මේ ගායක ගායිකාවෝ සංගීත කණ්ඩායම් හැමදේම මනාව අපූර්වට සම්බන්ධීකරණය කරනවා. ඉතින් ඔහුටත් අපි හොඳ අත්බල සන්නාදයක් දෙන ගමන් යලිත් වතාවක් ආරාධනා කරනවා. සුභානි හර්ෂණීට මට ආයෙත් කියන්න තියෙන්නේ තවත් ගීත 3-4ක් කියමු කිව්වත් සුභානි ගායනවා. ඒක ඒකාන්තයි. නමුත් අපි තියෙන කාල වේලාවත් එක්ක තව එකම එක ගීතයක්වත් ගායනා කරමු කියලා සුභානිට ආරාධනා කරනවා. ස්තුතියි සුභානි අපිව රසවත් කරන්න එකතු වුණාට සනස මේලාව රසවත් කරන්න එකතු වුණාට හොඳයි අපි සූදානම් වන්නේ අද ප්‍රසංගයේ සමාප්තිය සටහන් කරන්න ඊට පෙර ආතුව විශේෂයෙන් අපේ ස්තුතිය පුද කරන්න ඕනේ මේ මත්තගොඩ සනස පරිෂදයට ප්‍රධාන සංවිධායකතුමා රංග වෙරළු පිටිය ඇතුළු සියලු සංවිධායක මහත්වරුන්ට ඒ වගේම මේ සනස සංවිධාන හදට මත්තගොඩ සියමලාගොඩ කිරිගම් බමුණුව මත්තගොඩගම පාලගම කුඩමාදුව සිද්ධමුල්ල මේ සියලු සනස සංවිධානවලට අපේ ස්තුතිය පිරිනමනවා. මෙලෙස මෙවැනි අවස්ථාවක් සංවිධාන කර දීම සම්බන්ධව ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ලස්සනට අද ප්‍රසංගයේ සද්දේ අපිට ලබා දුන්නාට සෙන්ට් ඇන්තනී සවුන්ඩ්ස් වෙනුවෙන් මෙරිල් බොහොම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ
කතනයට මාත් එක්ක හිටියා ගිම්මාන් කාවින්ද කතනේ අනාගතය ඔබටත් ස්තුතියි ඒ වගේම අපි මතක් කරනවා අපේ හෝමාගම මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු සියලු පොලිස් නිලධාරීන් ඔබට ස්තුතියි අපට ලබා දුන්නා වූ සහයෝගයට නමින් කිව් නොකිව් හැමදෙනාටම විශේෂයෙන් අමින්ද කොළඹගේ අදත් හෙටත් මේ ප්‍රසංග මාලාවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ ඔහුයි බොහොම ස්තුතියි ඒ අබූරු සංවිධාන ශක්තියට සම්බන්ධීකරණයට එමනම් අපි අවසානය සමාප්තිය සටහන් කරන්න සූදානම් වෙන වෙලාවේ ලස්සනට වැඩේ වීඩියෝ ගත කරපු තප්පරයක් නෑර ෂා වීඩියෝ ටීම් thank you very much අපි අවසාන අවස්ථාව ප්‍රසංගයේ බහර කරනවා අජිත් මුතුකුමාරන ප්‍රධාන සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමට කට්ටියට නටාගෙනම යන්න පුළුවන් වෙන විදියට හොඳ non-stop වලකින් ප්‍රසංගයේ කටයුතු සමාප්ත කරන්නයි බලාපොරොත්තුව අද රාත්‍රියේ අපි හමු වෙමු තුෂාර සුබසිංහ ප්‍රධාන ඔක්සිජන් සංගීත කණ්ඩායමත් එක්ක ලංකාවේ ජනප්‍රිය ගීතරුත් පිරිවරාගෙන හොඳයි ප්‍රසංගය නරඹපු සතුටු වුණු ඔබ හැමට අපේ ප්‍රසාදය ප්‍රණාමය සනස පර්ෂදය වෙනුවෙන් පිරිනමමින් ප්‍රසංගයේ සමාප්තිය මෙලෙස සටහන් කරනවා ඔබට ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මෙන්න එහෙමනම් රංග ප්‍රසාද් අපි දෙක ඉන්නවා සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම වෙනුවෙන් ස්තුතියි සකුරා රේන්ජ් අපිට දුන්නු සතුටට මෙන්න යාළුවෝ ඔවුන් වේදිකාවේ බොහොම ස්තුතියි ප්‍රගීත් අපි ආදරණීය හිතවතා ස්තුතියි පුදු කරනවා හදවතින්ම ගොඩක් වෙලා කතා කරපු කෙනෙක් අපිට අදිනක පොඩ ලෝම නැතුව සියලු දෙනාම එතුමාට ලස්සනයි බොහොම ස්තුතියි දින කොළඹගේ අපි ආදරණීය හිතවතාව අපි නැවතත් බොහොම ආදරෙන් මතක් කරනවා අපිට ආරාධනා කරපු සම්බන්ධයෙන් ස්තුතියි පුදු කරමින් කියන්න තියෙන රහසක් ඒක තමයි ෂා කිව්වොත් ආයේ ඒක දෙයක් නෑ ලංකාවේ අංක 1 වීඩියෝ ආයතනයක් අවශ්‍යයි. මොකද ලංකාවේ කොතන ප්‍රසංගයක් තිබුණත් මේ වීඩියෝ ආයතනය ඒ ප්‍රසංගය පරිගත කරොත් අඩුම කාලෙදී ලංකාව පුරා වැඩිම සීඩිපත ප්‍රමාණයක් බෙදෙන ආයතනයක් හැටියට අපි කතා කරන්න පුළුවන් ෂා වීඩියෝ ආයතනය. ඉතින් ෂාඩත් ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ ඇන්තනි සවුන්ඩ්ස් ආයතනයේ අධිපතිතුමා බොහොම ආදරයෙන් මතක් කරනවා. ශබ්ද පරිපාලකවරයාත් ඒ වගේම ලස්සන ආලෝක රට ඔබට මවගල දෙන්න මගේ ආදරේ මිත්‍රයා හැබැයි ඉන්න පිටිපස්සේ මේ සියලු දෙනා බොහොම ආදරයෙන් මතක් කරමින් අද දවසේ මේ සුන්දර මත්ತೆගොඩ සනස මේ කටයුතු සියලු දෙවුන්ගේ පැතුම් බලාපොරොත්තු ඒ අයුරින් ඉටු වෙන්න කියලා සකුරා රේන්ජ් හදවතින් ප්‍රාර්ථනා කරමින් අපුඩිය දෙන අවසාන වශයෙන් ලස්සනට නටාගෙන බොහොම සාමකාමීව ගෙදර යන වෙන අවසාන වශයෙන් සකුරා රේන්ජ් අපි තෝරු ගන්න නොනම තියෙන ගීත බලක් නටාගෙන ගෙදර යන මේ විදිහට බොහොම ස්තුතියි ශාවේවා ආහා ගෝ එන්න තරණ පුතා ෂා ඕහෝ බලා දෙවන්නේ නෑ මා සදා ඔබ හමු දිනේ ආගලු වී ගියේ ආදරේ නිසා මල් වන් ඔබේ සිනහ මැවේ පිළිගන්න දෝ ආදරේ ඔබ හමු දිනේ ආගලු වී ගියේ ආදරේ නිසා මල් වන් ඔබේ සිනහ මැවේ පිළිගන්න දෝ ආදරේ बाल कावे पटक नील बैवने ऐगे बिरस कैद मापियन आदरे से बैने असनन जीने बिंब कुंदी नन्ने आदरे निसालवी पारनी पुरागे नाम नाली वासना
පාරමී පුරාගෙන මනාලි වාසනා සිනා කුල කුමරි වාසනා සිනා කුල කුමරි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා Aha! Stop there! අද වේදනා මෙසේ කියා අද ඉන්නේ යාගේ පාලේ හනා ඔබ ඉන්නේ නැහිලා උගාව දැවටිලා ආලුවේ හිතනි වෙලා ගියා මෙසේ ආලුවේ හිතනි වෙලා ගියා අද වේදනා මෙසේ කියා අද ඉන්නේ යාගේ පාලේ හනා ඔබ ඉන්නේ නැහිලා උගාව දැවටිලා ආලුවේ හිතනි වෙලා ගියා මෙසේ ආලුවේ හිතනි වෙලා Aha! සවල් සගවන් මුහුණේ නැගෙන මුහුතේ ඔබේ මාසද සුසුමන් හෙළුවා ඔබ හා බැඳිලා රාසේ දිංගක් වීලු කළා ඇයි මේ කරාවෙලා තරහෙන් නාක බලා ඔබ නොදොඩා යනවා හිත දවසේ යලි හමුවී තම ආදර වෙනවා දෙනුවන් කල්ම හෙලා ඔබ හිනෙහි ගොඩලා මේ වදනේ මාවැදිලා තව ආදර වෙනවා
මම හිතන්නේ විශේෂ ඉල්ලීමක් තියෙනවා කොළඹගේ අපේ ආදරණීය හිතවතාගේ. මොකද මෙතුමා වාහක දන්න බෑ. මහරගම නුගේකට මේ පුරවරේ ගත්තොත් මෙතුමා නෝ දන්න කෙනෙක් නෑ. ඉතින් එතුමාගේ විශේෂ ඉල්ලීම පරිදි අපි අවසාන වශයෙන් එනම් එන්න අවසානයේ යන්නේ අපි තෝරගෙන තව පුංචි නම්ස්ටොප් එකක් නටාගෙනම ගෙදරනේ හැමදෙනාටම එතුමාගේ ඉල්ලීම පරිදි හදවතින් මේ ස්තුති කරනවා. අපි එතුමාට ආරාධනා කරමු සම්පතේ සකුරු අරේන්ජ් අපිට වෙන අවසානයි මේ විදිහට ඡාති ඡාති ගීත ගායනා කරමු.